කොළඹට ළඟ නිසා එනවා මේකට හවසට ඇවිල්ලා නිදහසේ මේ වගේ කාලය ගත කරා. එකේ ලස්සනම සීන් එක තමයි ඉවිනිං සන්සෙට් වයිබ් එක. हाई वाला කොහොමද මං අද ඇවිල්ලා තින්නේ සුන්දර පාන්දුර වෙරළ තීරයට. මේ වීඩියෝ ක්ලිප් එකේ තින්නේ සුන්දර පාන්දුර වෙරළ තීරය ගැන. ඉතින් අපි බලමු වීඩියෝ ක්ලිප් එක කොහොමද කියලා. මේ කොළඹට ළඟ නිසා ගොඩක් වෙලාවට ගොඩක් අය එනවා. මේ පානදුර වෙරළ තීරය සම්බන්ධව ඉතිහාසය දින කතාවක් තියෙනවා. මොකද මෙතන රේල්වේ ස්ටේෂන් එකත් එක්ක සම්බන්ධ ලස්සනම සීන් එක තමයි ඉවිනිං සන්සෙට් වයිබ් එක. දැන් මම ඇවිල්ලා ඉන්නවා සාමාන්‍යයෙන් 3-4 වෙලාවේ අතරතුරේදී. නමුත් ගොඩක් වෙලාවට මේ ඉවිනිං සන්සෙට් වයිබ් එක ඇත්තටම ලස්සනයි අරගෙන. ඉතින් අවශ්‍යද ඉර බහගෙන යද්දී මෙතන මාර ලස්සනයි.
ෆුට්බෝල් සෙල්ලම් කරන්න එක එක ගේම්ස් ප්ලේ කරන්න. මොකද මේක ඉස්සරහා තියෙන ග්‍රවුන්ඩ් එකක්. මේ ග්‍රවුන්ඩ් එක කියන්නේ පිච් එකේම තියෙන කොටසක් ග්‍රවුන්ඩ් එකක්. මේ ග්‍රවුන්ඩ් එකත් එක්ක ඉස්සරහා මේ කිඩ්ස්ලට මේ ඒරියා එකක් ඔය වගේ ගොඩක් දේවල් මේ බීච් එකේ ගොඩක් ඉතින් ඒ නිසා ගොඩක්ම එනවා මේකට හවසට ඇවිල්ලා නිදහසේ මේ වගේ කාලය ගත කරන්න. ඊවල මේ බීච් එකට આવොත් මේ පොට්ටුවපාට ශ්‍රී ලංකාවේ අර පැත්තේ ප්ලේස් එකක් තියෙනවා. ඒ වගේම අර පැත්තේ තියෙනවා. ඉතින් රත්තරස් කැම ගන්නත් පුළුවන් වලට කඩවල ටිකක් තියෙනවා. ඒ පැත්තේ ඉස්සරහා අද අපි ආවේ සුන්දර පානදුර වෙරළ තීරයේදී. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ YouTube channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් අපි ආයේ තවත් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් අර පැත්තේ ගිර පායලා යන්නේ ඒ වගේ බගිනවනේ.